අපේ රට කෘෂිකාර්මික රටක්. දෙවනි පරාක්‍රමබාහු වූ රජ දවසේ පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වෙලා තිබුණා. ඒ තරම් සරුසාරයි. කෙසේ හෝ අපි පසුකාලීනව මේ යැපුම් කෘෂිකාර්මන්තයක යෙදුණා. ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිකයන් අපේ රට යටත් කරගත්තට පස්සේ වතු වගාව අපිට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ අපි වාණිජ කෘෂිකර්මාන්තයට යනවා. නමුත් අදටත් අපේ රටේ සෑම ප්‍රදේශයකම වාගේ අඩු වැඩි වශයෙන් වී වගාව වගේම එළවලු ආදී විවිධ භෝගයන් වගා කරගනු ලබනවා. එසේම තමයි අපේ හැම කෙනෙක්ම තියෙන ඉඩකඩේ මොකක් හරි දෙයක් වගා කරගන්න එක අපේ පුරුද්දක්. ඉතින් අපේ ගෙවත්තේ අපි මොන හරි දෙයක් වගා කරගන්න එක අපේ පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ මොනවා හරි කරන වගාවට කුරුල්ලොන්ගෙන් කුඩා සත්තුන්ගෙන් එහෙම හානි සිද්ධ වෙනවා. අපි විවිධ උපක්‍රම පාවිච්චි කරනවා මේ සතුන් පළවා හරින්න. ඉතින් එහෙම කරන එක දෙයක් තමයි මේ සුලන්ටකය කියන්නේ. ඊටා සරල නිර්මාණයක් තමයි සුලන්ටකය කියන්නේ. සුලන්ටකයේ වගින් අපේ වගාවට පැමිණෙන කුරුල්ලෝ පොඩි සත්තු අපිට හිතා පහසුවෙන් පළවා හරින්න පුළුවන්. සුලන්ටකය නිර්මාණය කරගනු ලබන්නේ අපි ඉවත දමන බෝතලයක්. ඉවත ලබන බෝතලයක් අරගෙන බෝතලේ අඩිය කඩාගෙන නිර්මාණය කරගන්න ක්‍රමයකුත් තියෙනවා. අඩිය කඩලා කටෙන් නූලක් දාලා බෝතලේ වැදෙන පරිදි අපි එල්ලනවා යකඩ කෑල්ලක් හරි ඇණයක් හරි. ඊට පස්සේ ඒ ඇණේ අනිත් කෙළවරේ තව නූලක් ගැට ගහලා යටට වෙන්න කාඩ්බෝඩ් එකක්, කොළපතක්, ප්ලාස්ටික් තැටියක් හරි මොකක් හරි දෙයක් එල්ලපුවාම මෙන්න මේ ආකාරයට ඒ යටින් එල්ලන කොළපත හරි ඒ ආධාරකයට වදිනවා හුලං. හුලං වදිද්දී අර යකඩ කෑල්ල වදිනවා බෝතලේ. එවිට අපිට සද්දයක් ඇහෙනවා. ඉතින් මේ සද්දෙට කුරුල්ලෝ පොඩි සත්තු හැම අපේ වගාවට පැමිණෙන පළවා හරින්න අපිට හැකියාව ලැබෙනවා. ඉතා සරල නිර්මාණයක්. ඉතින් මේකේ බෝතලේ අඩිය කඩන්න නැතිව නිර්මාණය කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒ බෝතලේ මෙහෙම එල්ලලා බෝතලේට පිටින් නූලකින් ඇණයක් එල්ලලා අර විදිහටම ඒ ඇණේ යටින් තවත් නූලක් ගැට ගහලා මොකක් හරි අපිට අවශ්‍ය කරන කොළපතක් හෝ ප්ලාස්ටික් තැටියක්, කාඩ්බෝඩ් කෑල්ලක් මොකක් හරි දෙයක් එල්ල ගන්නවා, සුලං වදින දෙයක්. ඊට පස්සෙත් අර විදිහටම මේ සද්දය නැගෙනවා. එතකොට අපේ වගා බිමට එන සත්තු පළවා හරින්න අපිට හැකියාව ලැබෙනවා. ඔන්න ඔහොම තමයි සුලන්ටකය නිර්මාණය කරගන්නේ. ඉතින් මෙන්න මේ වගේ වටිනා කියන දේවල් දැන කියා ගන්න නම් දිවයිනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න ඕන. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න, තව කෙනෙකුට බලන්න.